සුබ දවසක් ඔයාට. අද අපි වත් එක්ක කතා කරන්නේ වැල්ලෑගල පුරාණ රජමහා විහාරේ අභිරහස් ආලෝකයක් විහිදිලා තියෙනවා. මේ කතාව ඔයා අහන්න ඕනේ කතාවක්. මේ වගේ අභිරහස් සිද්ධි සහ විද්‍යාව, අපරාධ විද්‍යාව එකට ගැටෙනවද? අපරාධ විද්‍යාව සහ අద్භූත දේවල් කොහොමද එකිනෙකට සංමිශ්‍රණය වෙන්නේ? නැත්නම් අපරාධ විසඳන්නේ කොහොමද? මේ පිළිබඳව වාර්තාව අපි කතා කරමු. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඔයා බලන්න ඕනේ වීඩියෝ එක. අවසාන තප්පර වෙනකන් රැඳෙන්නකෝ. දැන් ඉතින් වැල්ලෑගල පුරාණ රජමහා විහාරය වලගම්බා රජතුමාගේ කාලේ තමයි ඉදිකරනු ලැබලා තියෙන්නේ. ඉතා පුරාණ රජමහා විහාරයක් වෙන හින්දා නිදන් හොරුන් කීප වතාවක් පන්සලට ඇවිල්ලා තියෙනවා. ඒ කීප වතාවෙදිම වැල්ලෑගල පුරාණ රජමහා විහාරයේ කිසිම නිදානයක් ගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඉතින් මේ සමග පොලිස් පරීක්ෂණත් කරනවානේ. පොලිසිය ගත් ඡායාරූප වල ඉතා ගන්න බැරි අමුතු විදිහේ ආලෝක කදම්බ මේ ෆොටෝ වලට අන්තර්ගත වෙලා තියෙනවා. මේ බව අදහස් දක්වනවා මේ ආලෝක කදම්බ. විහාරයේ අපවත් වූ භික්ෂුන් වහන්සේ නමකගේ කියනවා. මේ සැකකරන භික්ෂුන් වහන්සේ මේ විහාරයේ කාලයක් තිස්සේ වැඩ වාසය කර ඇති බවත් පුස්කොළ පොත් හොඳින් පරිශීලනය කර උගත් සිල්වත් හිමි නමක් බවත් සඳහන් වෙනවා. ෆොටෝ වල විහිදුණු ආලෝකය මේමයි කියලා කියන්නේ. අద్භූත දේවල් පිළිබඳ වසර 2ක් වගේ කාලයක් මහන්සියෙන් පර්යේෂණ කරපු පුද්ගලයෙක්. එතුමා නැගෙනහිර පළාතේ සම්බන්ධීකරණ ලේකම්. ඔහු නමින් ආචාර්ය අනුර ජයසිංහ මහත්මයා. දැන් ඉතින් මේ අනුර ජයසිංහ මහත්මයා වසර 10කට වැඩි කාලයක් මේ විහාරය සමග සම්බන්ධ වීම සහ මේ විහාරයේ තියෙන සූනියම් දේවාලය කෙරෙහි තදබද ලෙස පැහැදීමක් තියෙන පුද්ගලයෙක්. දැන් ඉතින් සූනියම් දේවාලයේත් ලොකු කතාවක් තියෙනවා වැල්ලෑගල පුරාණ රජමහා විහාරයේ. ආචාර්ය අනුර ජයසිංහ මහත්මයා මේ ඉන්සිඩන්ට් එක ගැන අදහස් කරන්නේ මෙහෙමයි. මම මේ ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කරා. මේ ඡායාරූපයේ ආලෝකයේ අපවත් වූ හිමි නමකගේ. උන්වහන්සේ මේ විහාරයේ කලක් තිස්සේ වැඩ වාසය කළා. පුස්කොළ පොත් ආදිය පරිශීලනය කරා. උගත් සිල්වත් හිමි නමක්. උන්වහන්සේ අපවත් වීමෙන් පසු විහාරයේ සැරිසරන බව සම්බන්ධීකරණ ලේකම්වරයා කියනවා. නිදන් කොල්ලේ ගැන පොලිසිය විසින් ගන්නා ලද ඡායාරූප වල සටහන් වෙලා තිබ්බේ උන්වහන්සේගේ ආලෝකය කියලා ස්ථිරවම ලේකම්වරයා පවසනවා. උන්වහන්සේ අකුරු 5කින් නමකින් හැඳින්වූ භික්ෂුන් වහන්සේ නමක් කියලාත් වැඩිදුරට කියනවා. තවත් ඔහු කියනවා මේ විහාරයේ වැඩ වාසය කළ අපවත් වුණු තවත් භික්ෂුන් වහන්සේලා දෙනමක්ගේ ආලෝක කදම්බත් මේ විහාරස්ථානයේ තියෙන්න ඕනේ. හැබැයි ඉතින් පොලිස් ඡායාරූප වලට ඒ ස්වාමින් වහන්සේලාගේ දෙනමගේ ආලෝක කදම්බ නම් සටහන් වෙලා නැහැ. දැන් ඉතින් නිදන් හොරුන් බොහෝ සැරයක් විහාරයේ නිදන් කොල්ල කන්න උත්සාහ කරා. විහාරස්ථානයේ රැකුනේ මේ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානය ආරක්ෂා කරන නිසා. අනිවාර්යයෙන්ම පැමිණි නිදන් කොල්ලකරුවන් කොයි වෙලාවක හරි බියට පත් වෙලා තියෙනවා. මීට කලිනුත් 8 වතාවක් නිදන් හොරුන් විහාරස්ථානයට ඇවිල්ලා තිනවා නිදන් කොල්ල කන්න. ඒ කිසිම වෙලාවක කිසිම දෙයක් රැගෙන යන්න මේ කොල්ලකරුවන්ට බැරි වෙලා තියෙනවා. දැන් ඉතින් වැල්ලෑගල රජමහා විහාරයට කබල්ලෑගල පුරාණ රජමහා විහාරයත් කියනවා. කබල්ලෑගල පුරාණ රජමහා විහාරය කියලා කොහොමද නම පට බැඳිලා තින්නේ වැල්ලෑගල රජමහා විහාරයට? ඈත අතීතයේ ඉඳන් වැල්ලෑගල පුරාණ රජමහා විහාරයේ ගල්ලෙනක් තිබිලා තියෙනවා. ඒ ගල්ලෙන ඇතුලේ කවදාවත් නිමින් නැති පහනක් තිබුණා කියලා පැරැන්නෝ පවසනවා. කබලක් රැගෙන රාත්‍රියේ ගම් නියන් ගම්වල සැරිසරන සූනියම් දේවරාජයා මේ පහන් කබල පසෙක තබා ගිමන් හරින ස්ථානයක් විදිහට ඒ ගල්ලෙන ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. ඒ කබල පසෙකලෝ තැන හින්දා මේ ලෙනට කබල ලෑලෙන විදිහට පසුව ජනවහරය උච්චාරණ පහසු විදිහට කබල් ලෑලෙන විදිහටත් විවහාරයට පැමිණිලා තියෙනවා. දැන් කතා කරමු පොලිසිය පුදුමයට පත් කළ වැල්ලෑගල රජමහා විහාරයේ ඡායාරූපය ගැන. වලගම්බා රජතුමා ඉදිකරනු ලැබූ වාරිය පොළ වැල්ලෑගල පුරාණ රජමහා විහාරය වසර 2000කට වඩා පැරණි. මේ වසර 2000කටත් වඩා ඉතා පැරණි පුතු පිළිමවල නිදන් වස්තු තැන්පත් කර ඇති බව ඉතාමත් ප්‍රචලිත මතයක්. වැල්ලෑගල පුරාණ රජමහා විහාරාධිපති මීවැව සුමන හිමියෝ වාරිය පොළ පොලිසියට වැඩම කරනවා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. දැන් උන්වහන්සේ කියන්නේ මමත් පොඩි හාමුදුරුවෝ විහාරයේ වැඩ වාසය කරනවා. මේ දවස්වල අපේ විහාරයේ ගල් උඩ ඇති විහාරය අලුත් වැඩියා කටයුතු කරනවා. ඒ අනුව බාසුන් නැහැලා අද විහාරයට පැමිණියා. පොඩි හාමුදුරුවෝ වෙනදා වගේ එම දොරවල් ඇරලා දෙන්න ගියාම තමයි මේ අපරාධය දක්නට ලැබුණේ. ගල උඩ ඇති විහාරයේ බුදුකෙට ඇතුළු වෙන ස්ථානයේ දොර ඇරලා බුදුකෙට ඇතුල් වෙන්න තියෙන දොරවල් දෙක කඩන්න හදලා තිබුණා. ඒත් ඒවා කඩන්න බැරි වෙලා. ඉන්පසු බුදුකෙට ඇතුළු වීමට බිත්තිය හිල් කරලා තිබුණා.
සතිය අඩි 5-6ක් පහළයි. ඒ නිසා ඒද අසාර්ථක වී තිබෙනවා. ඊට පස්සේ මේ අසාර්ථක හින්දා ළඟම තියෙන චෛත්‍ය කඩන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම සැතපෙන පිළිම වහන්සේගේ සිරස කඩන්නත් උත්සාහ කරලා තියෙනවා. මගේ විශ්වාසය හැටියට මේ සේරම කරන්න හදලා තින්නේ විහාරස්ථානයේ බුදුගෙට ඇතුල් වෙලා බුදු පිළිම වහන්සේලාගේ තැන්පත් කර ඇති නිදන් වස්තු කොල්ල කන්න. මේ පිළිම වහන්සේලාගේ නිදන් වස්තු තැන්පත් කර ඇති බව දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ හින්දා මේ අපරාධ සිද්ධිය කරන්න පෙළඹෙන්න ඇතයි විශ්වාස කරනවා. ඒ විදිහට තමයි අපේ හාමුදුරුවන්ගේ පැමිණිල්ලේ සටහන් වුනේ. නිදන් හොරුන් කොච්චර බුදුමැදුරේ දොරට තද බල පහර ගැසුවා. දොර අරින්න බැරිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් විත්‍ය මීටරයක් විතර සිඳුරු කරා. ඒකිනු බුදුගෙට රින්ගන්න බැරිලා තියෙනවා. ඒ එක්කම කුරුණෑගල කොට්ටාශයේ බාර ප්‍රධාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහත්මයා දැනුවත් කරමින් පොලිස් කණ්ඩායමක් ඉක්මනට විහාරස්ථානයට පැමිණෙනවා. ඉතින් ඇඟිලි සලකුණු ගන්න අතර කොල්ලකරුවන් කර අලාභහානිය ඡායාරූප ගැනීමකුත් සිදු කරනවා. දැන් ඉතින් වාරියපොළ පොලිස් නිලධාරීන් මෙතනින් රැස් කරගත්ත තොරතුරු කුරුණෑගල කොට්ටාශ අපරාධ විමර්ශන නිලධාරීනොත් රැස් කරගත්ත තොරතුරු සංසන්දනය කරනවා. දැන් ඉතින් එක වෙලාවක ඡායාරූප දෙකක් ගත්ත ස්ථානයක එක ඡායාරූපයක තිබෙන දෙයක් අනිත් ඡායාරූපයේ දකින්න ලැබෙන්නේ නැහැ. එක ඡායාරූපයක රැස් වලල්ලක් වැනි දෙයක් හොඳින් සටහන් වෙලා තියෙනවා. ඡායාරූප දෙක ලබාගත්ත එකම ස්ථානයක. හැබැයි ඉතින් මේ ඡායාරූප දෙක ගන්න ගැප් එක තප්පර 6ක් වගේ පොඩි කාල සීමාවක් තිබිලා තියෙන්නේ. මේ ආලෝක කිරණ දැකීමෙන් පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිසිය පුදුමයට පත් වෙනවා. දැන් ඉතින් පොලිසිය පැත්තෙන් කියන්නේ මේ වගේ අපරාධ පරීක්ෂණ 100,000 ගණනකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් මුල්වරට තමා මේ වගේ පුදුම සහගත දෙයක් දැක්කේ කියලා. ඇත්තටම මේ මොකද්ද කියලා පොලිසියට හිතා ගන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. පුදුමයට කියන්නේ මේ තප්පර 6ක් වගේ ගැප් එකක් තුල ගත්ත අනිත් ඡායාරූපයේ මේ කිරණ විශේෂය සටහන් වෙලා නැහැ. දැන් ඉතින් මේ ගැන විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි කාරණාවක් ගැන විවිධ අය විවිධ කතා පතුරවනවා. වැල්ලාගල විහාරස්ථානයේ දෙවියන් වැඩ වාසය කරන තැනක් කියලා අපි කිව්වනේ. ඒ උත්තරේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහත්මයාත් ප්‍රකාශ කරනවා. මේ කතාව රිවිර පුවත්පතේ සඳහන් වූ කතාවක්. දැන් ඔයාට මොකද්ද හිතෙන්නේ? නවීන විද්‍යාවත් මේ වගේ හිතාගන්න බැරි গুপ্ত විද්‍යාවත් එකතු කරන්න පුළුවන්ද? ඔයාට හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට පහලින් දාන්නකෝ. මේ වගේ වාර්තාමය කරුණු විද්‍යාත්මක කරුණු හැම දෙයක් ගැනම අපි කතා කරමු. ඒකින්ද ඉතින් ඔයා අපේ YouTube channel එක subscribe කරන්න. bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ share කරන්න. ඒක තමයි ඔයා අපට නොමිලේම දෙන ශක්තිය.